බොය එක එකා කියන ඒවා ගණන් ගන්න එපා පුතේ. ධෛර්යය දාලා ඉගෙන ගන්න. ලොකු එක ආරස්සාවට කියන්නේ ඌත් මට නැති වුණා. දැන් මට ඒ කියලා ඉන්නේ උඹ විතරනේ. Okay. Sir! Janaka sir! With me. Sir, කොහෙද යන්නේ? මම මේ නිසල්ලේ ගෙවල් පැත්තේ යනවා. එහෙනම් එන්න සමන් ඇරලා වන්න. අපි දෙන්නම දාගෙන. සර් නගින්නකෝ. මේ කාස්ට් එක උයි රිද්මිට මහන්සි නැද්ද? කාස්ට් එක? කාස්ට් එක උනත් මේ අවුව අපට හොඳට හොරුයි සර්. ගමේ මිනිස්සුන්ගේ මොනවා ප්‍රශ්නක් වෙයිද දන්නේ නැහැ නේ. අපි මොනවා කළත් ගමේ මිනිස්සුන්ට ප්‍රශ්න තමයි සර්. රිද්මි බුද්ධිමත් උත්තර දෙන්නේ. නෑ නිසල් ඒක ටිකක් වෙනස් දෙයක්. අපිට කියන්න පුළුවන් මේක අමුතු සංසිද්ධියක් කියලා. සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් වෙන්නේ ගණිතඥයෙකුටම තමයි. දැන් නිව්ටන් බලන්න. නිව්ටන් කල්පනා කර මිනිහා ඇවිදින වැලි මළුවේ වෙන කාටවත් ඇවිදින්න දෙන්නේ නැහැ. ඒ මොකද මිනිහා කකුල ඇඟිලි වලින් අඳින ගණන් සමීකරණ මැකේ කියලා. අයින්ස්ටයින් නාන කාමරේ පැය 6ක් විතර ඉන්නවා. බිත්තියේ ගණන් හදාගෙන. මිනිහා සබන් වලින් හැදෙන පෙන වලින් එන බෝල තරු කියලා හිතලා ඒවෙන් ගණන් හදනවා. දැන් ඔය වගේ හරි පුතාලා දැන් මම මේ ලියපු ගණන් තුනම ඉක්මනට හදලා මට පෙන්වන්න ඕන හැමෝම. හරි? හෙලෝ. නෑ කමන්නේ. නෑ ඒකට කමන්නේ මටත් කතා කරන්න ඕනේ. එහෙම දෙයක් නෑ රාද. මට මේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න තේරෙන්නේ නෑ. අපි කොච්චර මහන්සිලා ඉගෙනුවත් අන්තිමට අපි සමාජයට බිහි කරලා තියෙන්නේ එක්කෝ ත්‍රී වීල් ඩ්‍රයිවර් කෙනෙක්. එහෙමත් නැත්නම් ගාමට යන කෙල්ලෙක්. ළමයින්ට කරන්න දෙයක් නෑ රාද. හරි මම මට පස්සේ ගන්න. මම බැලුවේ මොකෝ පන්තියේ කවුරුවත් නැත්තේ කියලා. ඇයි සර් හදිසියක්ද? නෑ නිකන්. මම බැලුවේ ජනකට වයිෆ් කෙනෙකුට ඈනේ කෝල් කරන්නේ. නෑනේ සර් මං තාම බැඳලා නෑනේ. ගෙදරට ගිහිල්ලා උගන්නන එක සර්ගේ පෞද්ගලික වැඩක්. ඉස්කෝලේ වෙලාවේ නොවෙනම නම් තමා හොඳ. අනෙක ඉතින් ජනක සර්ගේ පෞද්ගලික දේවල් වලට ඇඟිලි ගහන්න මට කොහෙත්ම උවමනාවක් නැහැ. සර් කොළුවගේ ගෙදරට ගිහිල්ලා උගන්නන එක නම් ලොකු පිනක්. මම නාප වෙන්න දෙයක් නැහැනේ සර්. සර් ඔය කොළුව ඉස්කෝලේට ගෙන්න ගන්න එක මට උනත් මගේ රාජකාරියට ගැටලුවක්. ඒත් ඉතින් සර් ගෙදරට ගියත් ඒ දේමනේ. ඇයි සර් ළමයි ගෙදරට ගිහින් උගන්නන එකත් කාටයි ප්‍රශ්නයක්ද දැන්? කලබල වෙන්න දෙයක් නැහැ. මං කියන්නේ මේවා හද්දා ගම්. අනිත් එක ඉතින් දන්නේ නැද්ද ඉතින් සර්ගේ නමට උනත් හොඳ නෑනේ. අනිත් එක ඉතින් ඔය බැඳලත් නැති එකේ ගෙවල් වලට ගිහින් බැල්ලෙක් ගහන වෙලාව හරි. අසොන් ඔය බැල්ලෙක් ගහනවා.
මේ මල් ලස්සනයිද? අපෝ මල් ලස්සනයිද? ඒයි ගල්ගිල්ල වගේ නැතුව කියන්නකො නිසල්. ඇයි මේ? තාත්තගේ වකුගඩු ලෙඩේ හොඳ කරන්න බෑ කියලා දැන් හොඳටම දන්නවා. එයා දුක් විඳිනව බලාගෙන ඉන්න බෑ. අම්මත් පිස්සුවෙන් වගේ. දැන් ඉස්සර වගේ නෙමෙයි. පොට්ට බැරි වෙනකොට කෑ ගහනවා. ජනකස සහෝදරයෙක් වගේ ඇවිල්ලා උදව් කරන්නේ. තව මාසයක්වත් නෑ රිද්මි. මට බෑම කියලා හිතෙන්නේ. ඒලෙවල් කරන හැමෝම ටියුෂන් ක්ලාස් යනවා. මං විතරක් කොහොමද තනියෙන් ගොඩ දාගන්නේ? මට බෑම කියලා හිතෙන්නේ. එහෙම හිතන්න එපා. කොච්චර ප්‍රශ්න තිබ්බත් ඔයා තනි වෙලා නෑනේ. අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා. කොහොම හරි මහන්සි වෙලා ගොඩ දාගත්තොත් ඔයා තමයි මේ ගමේ ඉඳලා A level පාස් කරන පළවෙනියා. ඔයිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු මේ රටේ නෑ කියලාද හිතන්නේ? ආ